කඩෙවත් මෙතන දැන් වෙලා තියෙන්නේ පුලස්ති සීතකෝලේ වතුර බීලා. Lesini park. Ini apa leno? Hi everyone, welcome to my YouTube channel. ඔයාලත් ඉතින් දැන් දන්නවා වීඩියෝ එක මොකක්ද කියලා. අපි සිරිපා කරුණා කරපු වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. කැම්පස් එකේ යාළුවෝ ටික දෙනෙක් තමයි මේ ගමන අපිත් එක්ක යන්නේ. දැන් අපි හොස්ටල් වල ඉඳලා ඇවිල්ලා බස් එකට නැගලා කොටුවට යන ගමන් තමයි මේ ඉන්නේ. අපි හැමෝම දැන් කොටුවට ගිහිල්ලා කොටුවෙන් තමයි බස් එක ගන්න හිතාගෙන ඉන්නේ හැටන් වලට. මොකද අපි හැටන් වලින් තමයි සිරිපා කරුණා කරන්න හිතාගෙන ඉන්නේ. හැමෝම දුර යනවා මොකද පරක්කු වෙලා තියෙන්නේ. අපි යන්න හිතාගෙන හිටපු ටයිම් එකට අපිට යන්න බැරි වුණු නිසා අපි ගිහිල්ලා හැටන් වලට තියෙන බස් එකක් නැගලා දැන් අපි යනවා. එනකම ඉතින් යාළුවෝ කියව යනවා. යාළුවා ලැජ්ජයි වීඩියෝ කරනකොට. මෙහෙම අපි දැන් ඔක්කොම මෙතන ඉන්නවා 8 දෙනෙක්. තව එක යාළුවෙක් ඉන්නවා. එයා අපිත් එක්ක හැටන් වල එකතු වෙනවා කියලා කිව්වේ. දැන් අපි හැටන් වලට යනවා. ඉතින් දැන් නම් අපි හැටන් වලට ලං කරලා ඉන්නේ. මෙයාලා ඉතින් පේනවනේ යාළුවා නිදි ඔක්කොම අය වගේ නිදාගත්තා. බස් එකේ මොකද පැය 4ක් මට මතක විදිහට පැය 4ක් අපි යන්න ඕන හැටන් වලට බස් එකේ. දැන් ඉතින් අපි හැටන් වලට ඇවිත් ඉන්නේ. දැන් ඔය ටවුන් එකටලා ඉන්නවා. මොකද අපි එහෙන් උදේට කාලා ආවට දැන් මෙහෙට එනකොට ටිකක් දවල් වුණා. දැන් කන්න කියලා තමයි බැලුවේ. මෙහි ඉතින් ගොඩක් තියෙන්නේ ටැමිල් කඩ. ගොඩක්ම තියෙන්නේ. ඉතින් අපි කඩේකට ගිහිල්ලා කෑම කාලා දැන් ඉන්න ඕන ටවුන් එකට වෙලා පොඩ්ඩක් මොකද අපිට වෙලාව වැඩි. අපේ යාළුවෙක් ඉන්නවා කියලා මං කිව්වනේ තව. එයා එන්න තව වෙලාව යනවා කිව්වා. ඉතින් මෙයාලා බලනවා එයා එනකම් මොනවද කරන්න පුළුවන් කියලා. ළඟ මොනවාරි බලන්න තැනක් තියෙනවද කියලා. එහෙමත් අපිට යන්න වෙලාවක් තිබ්බේ නැහැ. මොකද යන්න තැන් තිබ්බට ඒ ගිහින් එන්න ටික වෙලාවක් ගොඩක් වෙලා යනවා. ඒ නිසා අපි හිම ඉඳලා යාළුවොත් ආවට පස්සේ නලතන්නේ බස් එක නැගලා යනවා. අපි දැන් නලතන්නේට යන ගමන් තමයි ඉන්නේ. ඒ වෙලාව කොහමහරි මම හිතන්නේ හවස 5 විතර වෙන්නේ නැති. පුදුම ලස්සනක් තියෙන්නේ. ඉර එළිය වැටිලා හැමතැනම කහ පාටට මාරම ලස්සනයි. අපි එනකොට ටිකක් රෑ වුණා. කොහොමත් අපි හිතාගෙන හිටියේ රැට නගිනවා කියලා. මොකද අපිට උදේ වෙනකොට නැග්ගොත් ඉරසේවයක් බලන්න පුළුවන් නිසා. මේ ඉන්නේ ඉතින් මේ ටික දෙනා තමයි අපිත් එක්ක යන්නේ. අපි මෙතනලා ඉතින් බලන් ඉන්නවා. මොකද මෙතන උඩමළුව පේනවා. අර එළිය ලයිට් පේන්නේ. එතන තමයි. ඉතින් කොහොම හරි දැන් මෙතන අපි පොඩ්ඩක් නැවතිලා හිටියා. මොකද අයිස් කැප් එහෙම ගෙනාපු නැති අය හිටියා. එයාලා ඒව අරගෙන අනිත් එක මේ පාර කෝඩු යනවා අපිත් එක 3 දෙනෙක්. එයාලටත් ඔය කෝඩු වලට ඕන කරන දේවල් අරගෙන අපි එහෙම දැන් යන්න තමයි හදන්නේ.
ඔයාලා වීඩියෝ එක මෙච්චර බලවට වීඩියෝ කරන්නේ කවුද කියලා දැක්කේ නෑනේ. මේ තමයි ඉතින් මම. හරි ඉතින් දැන් අපි නගින්න පටන් ගත්තා. මෙයාලා මෙතන ඉඳන් ෆොටෝස් එහෙම ගන්නවා. මේ පන්සල මම කලින් එනකොට මෙහෙම හදලා තිබුණේ නැහැ. දැන් නම් ගොඩක් ලස්සනට එතන හදලා තියෙනවා. වැටවල් ගාලා පොන්ඩ් එකක් එහෙමත් තියෙනවා. ලස්සනයි එතන. ඉතින් මෙතන ටිකක් කරලා එහෙම ඉඳලා දැන් ඉතින් යන්න තමයි හදන්නේ. Hai. ප්‍රදීප් Hai. උඩට නගින්න හැම සමහන් බාම් මේ වගේ ගොඩක් තැන් තියෙනවා. ඇත්තට මේ කරන දේ ගොඩක් හොඳයි. මොකද පිගිප් දවසෙත් පුදුම හීතලක් තිබ්බේ උඩට යන්න. ඒ බාම් එකක් ගාලා යාළුවෝ මසාජ් කරනවා. ඇත්තට මේක ගොඩක් හොඳයි. ඉතින් සමහන් එක බීලා අපි කවුරුත් බ්‍රෂ් ගෙනත් තිබ්බට ටූත් පේස්ට් ගෙනත් තිබ්බේ නෑ. දැන් ඒකත් යාළුවෙක් ගන්න ගියා. අපි ඒකත් අරගෙන එතනින්ම චේන්ජ් උත් කරගත්තා. චේන්ජ් කරගෙන දැන් ඉතින් අපි යනවා. දැන් සීතක ගොල්ලන්ටත් අපි ආවා. මං කියවන අපිත් එක්ක කෝඩ් ඉන්නවා කියලා 3 දෙනෙක්. කෝඩ් වැඩ කරන චාරිත්‍ර තියෙනවා. ඉතින් දැන් අපි මෙතන ඉඳලා යාළුට කරන්න ඕන චාරිත්‍ර ටිකත් කරලා ටිකක් මහන්සියි. මොකද මෙතනටත් ටිකක් දුර එන්න ඕන. අපි පටන් ගත්ත තැන ඉඳලා ටිකක් කළා වාඩි වෙලා ඉඳලා චාරිත්‍රාත් කරන්න තමයි දැන් හදන්නේ. මේ උල්වේදී ගාලා මේ ළමයි උබලා ආවන්ට මේ සීසලේ නවල ඒ කරහාක් දෙකක් ආවම මොනවද මේ සබද්දව බහින්ද අර බරද ගන්න බහිනවා අර අතන ගාලා ගාවිරිය අරන් ඉන්නේ පොතේ ඉතින් සීතල නැහැ වෙනද දාන්න ඌ බා ඉතින් සීතල නැහැ වෙද කරන්නේ නැහැ පිස්සුද කඩපන් ඕක ඌ මටිහන් බත් ගන්න ඔකලා ඒක කඩන එකත් වීඩියෝ කරනවා ගාගෙන හොද ගනින් බං අන්න කලන්නේ දානවා බං දැක්සම කකුලෙට දානවා ඔය ගන්න කකුල ගාගන්න ඉන්නට ගෑතුන කන් ගාගන්න කකුල නෙවෙයි නේ ගන්න නේ ඔළුවේ ගන්න ඕන නල්ලේ නල්ලේ පොඩ ගාගන්න සීතලයි මට සිරි මූණ වගේ ඇටි දම්බෝ පොඩි නෑ ඉතින් බෑ අපි වැටවත් සීතල එච්චර සීතල නෑ බා එච්චර සීතල කොහොම නේ සීතල බා කිරි කකුල් දෙකට චූට්ට සීතල දැනෙනවා මේ සීතල නෙවෙයි ඉන්සරා මොකද කියන්නේ ඒ ලස්සනේ හරි කාඩ් එක ගන්න Does it card one? ठीक ठीक नहीं बना है कार्ड में नहीं बना है थैंक यू अरे तुमसे बना तुमसे बना एंडी दून कार्ड में ना दून कार्ड तुमसे बना අවුවේ සීතගඟලුනුත් දැන් අතපය එහෙම සෝද්දගෙන කොඩුවයි කරන්න ඕන චාරිත්‍රාත් කරලා අපි ආපහු ආවා. ඇවිල්ලා ඉතින් දැන් ඔය අපේ යාළුවෙක් ගෙනල්ලා දෙන්න වැලි දලප ඒවත් කනවා. මම දන්න විදිහට නම් සාමාන්‍යයෙන් අපි උඩ මළුවටත් ගිහලා ආවට පස්සේ තමයි ඔය කැවිලි කන්නේ. ඉතින් උඩ ගෙනියන්න ටිකක් අමාරුයි බරයිත් එක්කනේ. ඒ නිසා අපි දැන් ඕවත් උතන්ටලා කාලා මෙයාලා ඉතින් එක එක දේවල් කීකේ විහිළු කර කර ඉන්නා. මෙතන දැන් වෙලා තියෙන්නේ පුලස්ති සීතකෝලේ වතුර බීලා. නැත්නම් මම මෙලද කොහොමද නෑ. පුලස්ති ખાઈએ બંધો વતર વિઝિટ કીધું
වතුර හීතලද? අර අපිට කැවිලි හදාගෙන එකක් කොනේ වෙන්නේ. කවුද උඩ බොන්න කියලා කිව්වේ? ඔයාලා කර කිව්වද? බොන්න කිව්වේ නෑ. උට කියන්න ඕන දේවල් කරන්න. අපි ඉතින් ආපහු නගින්න පටන් ගත්තා. ටිකක් ඉතින් උඩට එන්න ටිකක් කකුල් වලට එහෙම අමාරුයි. හැබැයි ඉතින් අනිත් දවස් එක බලනකොට ගොඩක් සෙනග අඩුයි මේ පාර. මොකද දැන් කඩවල ඉන්න ඇත් කිව්වා මේ පාර ගොඩක් සෙනග අඩුයි එනවා කියලා. ඒක නිසා ඉතින් අපිට නිදහසේ නගින්න පුළුවන්කම නම් තිබ්බා. ඉතින් අපි ওই දිකට පාන් ළඟටත් ආවිලා ටික වෙලාවක් එතන හිටියා. මොකද අපි කෝඩුවයි ඉන්නවනේ. ඒලා ඉතින් එතන හඳුන් කරපත්තු කරලා ඒ කරන්න ඕන චාරිත්‍රාත් කරලා තමයි අපි යන්න පටන් ගත්තේ. උඩට යන්න ඉතින් ටිකක් අමාරුයි. ඒකයි ඉතින් ඔය සෙනග ඉන්නා වගේ ගොඩක් පේන්නේ. මොකද ගොඩක් අය නැවති යන්නේ. එක දිගට යන්න අමාරු නිසා පිට ටිකක් නැවතිලා ඉඳලා තමයි උදේ 3 වගේ වෙනකොට කොහොම හරි අපි ඔක්කොම උඩට ආවා. උඩ මළුවේ නම් ටිකක් සෙනග ඉන්නවා. මොකද ගොඩක් අය ඉරසේ බලන්න එතන නැවතිලා ඉන්නානේ. ඒ වගේම තමයි පුදුම හීතලක් උඩ තිබ්බේ අපි ගියපු දවසේ. ජර්සි ඇඳගෙන අයිස් කැප් දාගෙනත් ඉන්න අමාරුයි. ඒ තරමට පුදුම හීතලක් තිබ්බේ. ඒ වුණාට ඉතින් අපි තව පැය දෙකක් තියාමාරක් විතර ඉන්න ඕන ඉරසේ බලන්න. පේනවනේ ඉතින් ඉන සෙනග. ඉතින් ඔය ඉරසේ බලන් තමයි ඔක්කොම උතන්ට වෙලා ඉන්නේ. ඔයාලට ඔය පහළ පේනවනේ ඔය තියෙන්නේ වලාකුළු මීදුමත් එක්ක මාරම ලස්සනයි. අහසත් රතු පාට වෙලා තියෙන්නේ. ෆෝන් එකට පේනවා වගේ නෙවෙයි. ඒක ඇත්තට මාරම ලස්සනයි. ගිහිල්ලා බලන්න ඕන දෙයක්. චර සීතල වෙලාත් මිනිස්සු මෙතනට වෙලා මේ ඉන්නවයි ඕක බලන්න තමයි. Do not use ඉරසේවයත් බලලා උඩ මළුවට වෙලා ටිකක් කරලා ඉඳලා අපි දැන් බහින්න තමයි හදන්නේ. අපි 60 වලින් නැග්ගට අපි හිතුවා පලාබද්දරින් බහින්න ඕන කියලා. මොකද අපි ගොඩක් අය 60 වලින් ගිහින් තිබ්බට පලාබද්දර වලින් ගිහින් තිබ්බේ නැහැ. පැත්තේ එකම යාළුවෙක් විතරයි අපි ගිහින් තිබ්බ පැත්ත එක්ක ආපු. ඇත්තටම ගොඩක් ලස්සනයි පැත්ත. පුදුම ලස්සනක් තියෙන්නේ. හැබැයි ඉතින් 60 වලට වඩා ටිකක් දුරයි. මම හිතන්නේ දෙගුණයකටත් වඩා දුර තියෙනවා අපිට බහින්න පහළට. ඒකට මාරම ලස්සනක් තියෙන්නේ. මේ මීදුම මේ වලාකුළු මේ දේවල් එක්ක බහිනකොට ඇත්තටම දුර දැනෙන්නේ නැහැ. ෆොටෝස් ගන්නවනොත් පුදුම ලස්සන තැන් තියෙනවා. පේනවනේ ඉතින්. මේගොල්ලෝ ෆොටෝස් ගාලා ඉන්නවා. මේ පැත්තේ 60 වල තරම් පඩි පෙළවල් නැහැ. නැත්තේ නෑ තියනවා. තිබ්බතර 60 වල තරම්ම නැහැ. ගොඩක් අඩුයි. තනිතලා වගේ එහෙම යන්න තියෙන තැන් තියෙන. ඇත්තටම බහිනකොට ඒක ලේසි. ටිකක් දුර බහිනකොට කඩයක් තියෙනවා. ඉතින් දෙය අපි නැත්තම් කාලත් නෑනේ අපි දෙයක් වුණානේ කියලා. Thank you. Oh, නගුරු යනවා. ඒකෙකුත් බීලා දැන් ඉතින් අපි අපව බහින්න පටන් ගත්තා. කට්ටිය ටිකක් මෙතන කැඩුණා. මොකද උඩ කට්ටිය ෆොටෝ ගහන්න නැවතුණා. ඉතින් එයාලා එනකන් දැන් මෙතනටලා ඉඳලා අපි අපව ඉතින් යන්න තමයි හදන්නේ. පේනවනේ මාරම ලස්සනයි මේ පැත්ත.
දැන් යන්න ගන්නද අද බස් එකක් කී කියලා ඉතින් ගිහලා 60 අපි හැරලා එමුද ඒත් ලාභයිද බං ඒත් ලාභයි සිරාට මෙහෙම මෙහෙන් යනවා බස් එක ඊටම ආසාවට කට්ටියම යන්න ගත්තට මොකද බස් වල ප්‍රශ්නක් තියෙනවා. දැන් මෙතන ඉන්න ගොඩක් අය ආපහු කොළඹට යන්න ඕන. අපිට 60 වලින් ගියා නම් ඉතින් ඉක්මනට බහලා යන්න තිබ්බා. දැන් මෙහෙන් යනකොට දුරත් වැඩි. යක් යන දැන් බහිනකොට යක් රෑ වෙනවා. ඒතකොට ඉතින් බස් ප්‍රශ්නේ එනවා හැමෝටම. ඉතින් මොනව කරන්නද අපිට යනවා කියලා අපි හැමෝම දැන් ඉතින් මේ ආපහු යනවා. නැත්තම් මෙහෙම කරමු. අර පැත්තෙන් ආයෙ රත්නපුරෙන් කොහොම 60 බස් එක නැගලා ආයෙ අර පැත්තෙන් පන්රකට ගහලා එමු. ඕක බුලස්තර ගියපන්කෝ. ඔකයි අයියවත් බා. ඇත්ත ලස්සන වුණාට ඇත්තටම ටිකක් යන්න අමාරුයි. ඉතින් පේනවනේ උදේම මම බහින විදිය උඩ පුදුම අමාරුවෙන් තමයි බහින්නේ. ගිනි බෑග් එකත් මම නෙමෙයි ගෙනියන්නේ අලුවෙක් ගෙනියන්නේ. ඒකවත් කුසල් යන්න බෑ. ඒතරමට අමාරු වෙලා තියෙන්නේ දැන් ඔය. ඒතරම ගල් තියෙන්නේ මේ පැත්තේ. වහින කාලේට නම් මම හිතන්නේ කොහොමවත් මේ පැත්තේ යන්න බැරුව ඇති. ගොඩක් අමාරුයි ගල් ඉස්සනවත් එක්කනේ. ලස්සනයි. දැන් බලනකොට ලස්සනයි එක හොඳයි ෂෝක් කියලා හිතුනට ඇත්තට මේ වෙලාවේ පුදුම අමාරුවකින් බැස්සේ. ලේසිනේ පාර. ඔව් ලේසි. ප්‍රදීප්ගෙන් අහන්න වචන විස්තර එකක් ගන්න මේ පාර ගැන. ප්‍රදීප් වගේ අදහස් දක්වන්න. මම බෝතලේ ඔක්කො අරගෙන යනවා. අදහස් දක්වන්නකෝ. නෑ ටීක් කියලා දාලා දාන්න. වීඩියෝ එක හදන විනාඩි 30ක හරිද? නගින එක විනාඩි 25යි බහින්න විනාඩි 5යි වීඩියෝ එක. හේතු ටික දාන්න. ඇඟට අමාරු. බැටරි නෑ ෆෝන් එක. තරහ ගිහිල්ලා හිටියේ. ඔව් යකාන කියලා ඉන්නේ. දැන් ඉතින් ඔය අපි බහලා කිලෝමීටර ගාණක් බැස්සා. ඊට පස්සේ සීතගඟුල හම්බෙලා අපි එතනින් නෑවා. ඒකේ වීඩියෝ මුකුත් ගත්තේ නැහැ. මොකද ගොඩක් අමාරු වෙලින් හිටියේ. ඉතින් අපි එතන කඩේකනොත් කෑම කාලා දැන් ආයේ මේ අප්පව බහිනවා. දැන් ෆෝන් එක ගන්න පොට්ටක් ගහලා යනවා. ඉතින් කවද මෙතන ඉන්නේ? ආයේ නෑ නේ සඳනේ හින්නේ. එනවා. ඒ ආයේ උඩට එනවා. ඉතින් පොට්ටක් ගහන්න. එනවා. දැන් ඉතින් ඔය අවසාන ටිකේ තමයි ඉන්නේ. ඉතින් ඔය ඉක්මනට එනවා. මොකද හවස් වෙලා තියෙන්නේ. කොහොම වඩා අමාරුයි. 5 කිලෝමීටරයක් ගිහින් අපි එක්කන් ආවට තව කිලෝමීටර 5ක් විතර යන්නත් තියෙනවා. තමයි වේගින් තුකින් වගේ ඉන්නේ. පහළට බහගෙන යනකොට ඉතින් අපිට කඩයක් හම්බුණා. ඉතින් පොඩ්ඩක් විතර නතර වෙලා හිටියා. එතන හිටියා පොඩි පූස් යාළුවෙක්. කොච්චර අමාරුකම් තිබ්බද ඉතින් මට පූසෙක් දැක්කොත් ඒ ඔක්කොම අමතක වෙනවා.
ඉතින් ඔහොම තමයි අපේ සිරිපා කරුණාව විදියට අවසන් වුණේ. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් වීඩියෝ එකකින් හම්බෙන්න අදට කියලා දෙන්නම්. බයි.